මේක ඔයා ෂෙයා කරන්නම ඕන වීඩියෝ එකක්. අද අපි කතා කරන්න යන්නේ මේ බොහොම කාලීන මාතෘකාවක්. අයිබෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනා. මේ මාර්ගගත ක්‍රමයේ යටතේ වෙළඳාම සහ ඩිලිවරි නැත්නම් කුරියර් සර්විස් එක සම්බන්ධව තේරෙන භාෂාවෙන් කියනවා නම් අපි Facebook එකෙන් නැත්නම් TikTok එකෙන් මොනවා හරි විදියකින් අපි වඩු ගෙන්න ගන්නවානේ අපි ඔන්ලයින් ඕඩර් කරලා ඒක සහ කුරියර් ඒ කියන්නේ අපිට බඩු එන්නේ කුරියර් අයලා හරහානේ අංක 1 තමයි මේ දෙගොල්ලෝ දෙකක් මේක එකක් නෙමෙයි ඔයාලා වැරදියට තේරුම් අරන් ඉන්නවා මේ කුරියර් බඩු අරන් එන මිනිස්සුව තමයි ඒව විකුණන්නේ කියලා ඒව හදන්නේ කියලා මේ ඒක වැරදි වැටහීමක් ඒ වගේ මේ මිනිසුන්ගේ ගේන බඩු වල ක්වොලිටි අඩු වුණා කියලා ඒ කුරියර් මිනිසුන්ට බනින්න හෝ ගහන්න හෝ එහෙම දේවල් කරන්න යන්න එපා අංක 1 ඒක බොහොම මේ නින්දිත වැඩක් උඹලා මොකෙක් හරි හොරෙකුට අහු වෙලා අර ගේන මිනිස්සුන්ගේ කරේ නගින්න එපා ඒක සෙට් නෑ දෙක තමයි ඔයාලට ඔප්ෂන් එකක් තියෙනවා ඔයාලා දන්නේ නැතුව ඇති ඔයාලා ඔන්ලයින් පර්චේස් කරන ඕනම දෙයක් ඔයාලා ඔන්ලයින් COD ක්‍රමයට නැත්නම් කෑෂ් ඔන් ඩෙලිවරි ක්‍රමයට ගෙන්නවා ගන්න ඕනෑම දෙයකට ඔයාලට කතා කරනෝනේ ඔයාලා මොනවා හරි ඔයාලගේ ඩීටේල් නම ලිපිනේ දුරකථන අංක දෙකක් ඒ ටික දැම්මට පස්සේ ඔයාලගේ ඕඩර් එක කන්ෆර්ම් කරගන්න එහෙන් කවුරුද කතා කරනෝනේ ඒ කතා කරන කෙනාට හෝ ඒ කෙනාට කියන්න ඔයාලා මම මේ පාර්සලේ ඕපන් කරලා බලලා තමයි බඩු ඕකේ නම් සල්ලි දෙන්න කියලා. සරල සීන් එකක්. එතෙන්දි හොරෙක් නොවන කෙනෙක් නම් ඔරිජිනල් සෙලර් කෙනෙක් නම් ඔයාලගේ සල්ලි වලට වග කියන මිනිස්සෙක් නම් ඒ පාර්සලේ එළියෙන් දාලෙවනවා පාරිභෝගිකයාට මේක විවෘත කරන්න ඉඩ දෙන්න කියලා. ඒ නෝට් එක තියනවා නම් තමයි රයිඩර්ට නැත්තම් ඔය අරන් එන මිනිස්සයාට ඩිලිවර් කරන මිනිස්සයාට හැකියාව තියෙන්නේ ඔයාලට ඒක ඕපන් කරලා බලන්න දෙන්න. එහෙම නැතුව ඔයාලා කිව්ව පළියට අර අරන් එන මිනිස්සට ඔක අරින්න දෙන්න බෑ. සරලම කාරණාව ඒක. මම දැකපු දෙයක් තමයි අරගෙන එන රයිඩර්ගේ කරේ නගිනවා. ඔයාලා කොහොමද ඒක කරන්නේ? ඔයාලා කොහොමද අපි දන්නේ කොහොමද මේක ඇතුලේ මොනවද තියෙනවද කියලා? ඔයාලගේ පැත්තෙන් ඔයාලා හරි. නමුත් ඔප්ෂන් එක තියෙන්නේ ඔයාලා ගාව. ඔයාලා තමයි කියන්න ඕන බඩු ඕඩර් කරද්දී මම මේකට සල්ලි ගෙවන්නේ මේ පාර්සලේ ඕපන් කරලා බලලා විවෘත කිරීමෙන් පස්සේ තමයි ගෙවන්නේ. බඩු හරිනම් මම කිව්ව දේ නම් කලිසමක් ඕඩර් කරා නම් සායක් ඇවිල්ලා හරියන්නේ නැහනේ. දෙකක් ඕඩර් කරපු එකට එකක් ඇවිල්ලා හරියන්නේ නැහනේ. නිතරම වෙන දෙයක් තමයි ඕඩර් කරන දේ නෙවෙයි එන්නේ ඕඩර් කරන පාට නෙවෙයි එන්නේ ඒක වෙනස් වෙච්ච ගමන් අර මිනිස්සයාගේ කරේ නගිනවා සල්ලි දෙන්නේ නැහැ අර පැකේජ් එක කඩි කරලා ආයෙ යවුවට පස්සේ අර රයිඩර් අමාරුයි. ඕන ඔය කාරණේ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හේතුව. ඔයාලගේ සල්ලිත් පරිස්සම් කරගෙන අර කොහෙවත් තියෙන මිනිස්සුත් අමාරුයි දාන්න නැතුව බඩු එවන මිනිස්සු සහ ඩිලිවර් කරන කට්ටිය කියන්නේ දෙගොල්ලක් කියන කතාව මතක් කරගන්න. ඔයාලගේ සල්ලි පරිස්සම් කරගන්න. මේ වෙද්දි ලොකු මාෆියා එකක් තියෙනවා ලංකාවේ. කියන දේවල් නෙමෙයි එන්නේ ඔරිජිනල් බඩු නෙමෙයි එන්නේ මොකක්ම හරි ජරාවක් ඔයාලගේ කරේ ගහලා ඉවරලා සල්ලි ටික ගන්නවා. අන්තිමේට අර අතරමැදියා වෙච්ච රයිඩර් තමයි නැත්තම් ඩිලිවරි කම්පැනි එක තමයි කුරියර් සර්විස් එකේ එකා තමයි අමාරු වෙටෙන්නේ. මේ කාරණේ මතක් කරන තමයි මේ වීඩියෝ එක කරේ. ඔයාලා ෂෙයා කරන්න. ෂෙයා කරලා තව කෙනෙක්ව දැනුවත් කරන්න. ඔයාලත් ඕඩර් කරද්දී ඒ ඔප්ෂන් එක පාවිච්චි කරන්න. පාර්සලේ පිටින් දාලෙවන්න මේක මට විවෘත කරන්න ඉඩ දෙන්න කියලා. ගොඩක් අය දන්නවා. ඊට වඩා අය දන්නේ නැහැ. ඒක නිසා මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. thank you වීඩියෝ එක බලුවට ෂෙයා කරලා හැමෝම දැනුවත් කරන්න. ඔයාලගේ සල්ලි පරිස්සම් කරගන්න. මිනිස්සුන්ට නිකම් ප්‍රශ්න දාන්න එපා. ජය වේවා.